දකුණු ආසියාවම ඉන්න ශ්‍රී ශ්‍රමය සූරාකමින් තියෙනවා මේ ඇඟලුම් ශේෂ්ත්‍රය. මේ කම්කරුගේ මාසික වැටුප සමාන වෙනවා விதேசයකදී එක ඇඟලුමක් විකිනෙන මුදලකට. தொழில் தரகர்களுக்கு ஒரு கடப்பாடு இருக்கின்றது தம்மிடம் வேலை செய்யும் பணியாளர்களுக்கு ஒரு தரமான வாழ்க்கையை கொடுப்பதற்கு. අපිට දැන් තියෙන ආර්ථිකෙත් එක වැටුප මදි ජීවත් වෙන්න. අපේ සොලිඩාරිටි එක අපි හදා ගන්න අවශ්‍යයි. අපිට කලෙක්ටිව්ලි මේකට කැම්පේන් කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ වන්නේ 1978. 3,50,000 தொழிலாளர்கள் ஆடை தொழில்துறையில் பங்களிப்பு செய்கின்றார்கள் நேரடியாக. பணியாளர்களில் 75 வீதத்திற்கு மேற்பட்ட பெண்கள் காணப்படுகின்றார்கள். ලංකාවේ ඉකොනොමියකට මෙච්චර දායක වුණත් මේ ශේෂ්ත්‍රයේ සේවකයන්ගේ ජීවිත තියෙන්නේ ඉතාම පල්ලෙහා තැනක. මේ වෙද්දී අපි කොවිඩ් අර්බුදයක් ආර්ථික අර්බුදයක් පහු කරලා ඉන්නේ අරිම අභියෝගාත්මක තීරණාත්මක තැනක. කෝවිඩ් සිටුවේෂන් එකෙන් පස්සේ තමයි රටේ වෙන්න ඕන නරකම දේවල් ටික ගාමන්ට් ෆැක්ටරි වලට උනේ. ආණ්ඩුව අපේක්ෂා කරා මේක තාම මේ සේවකයා කණ්ඩායම ලව්ව තමයි මේක ඔඩ ගන්න ඕනේ කියලා. ඒකෙන් මොකක්ද උනේ? පාලකයන්ට ඊටාම ලිහිල් ප්‍රතිපත්ති නීතිය මේ රටේ තියෙන නීතියට පරිබාහිරව වැඩ කරන අවස්ථාවක් ආණ්ඩුව සැපෙව්වා. ඕන තරම් උඹලා සූරාකාපල්ලා. හැබැයි මේ පුළුවන් තරම් ආයෝජනය මේ රට වරෙල්ලා කියන එක විතරයි කියන්නේ. වැඩ කරන පැය ගාන අඩු කරලා මේ ටාගට් සම්පූර්ණ කරගැනීම ඇතුළේ මෙයාලා සූරාකෑමට ලක් වෙමින් තියෙනවා. අපි කරපු ඒ රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා ඒ බ්‍රෑන්ඩ්ස් අති විශාල ට්‍රිලියන ගණන් වලින් ලාභ ලබලා තියෙනවා කියලා. නමුත් ඒවා මේ ආර්ථික අර්බුදයකදී කම්කරුවන්ට සාධාරණ විදියට ගලාගෙන යන්නේ නැහැ. උන්ට ගෙවන දීමන කපාහරමින් ඉන්නවා. ඔවුන්ගේ වේජ් එක අඩු කරලා තියෙනවා. ඔවුන් එන්න ඔවුන් දරිද්‍රතාවයෙන් පෙළෙන කණ්ඩායමකට පත් වෙමින් තියෙනවා. பொருளாதார சிக்கல் பொருளாதார நிலை ஒரு நடுத்தர மனிதனுக்கு வாழ முடியாத அதிகளவு விலை சுமைகள் காணப்படுகிறது. காஸ்ட் ஆஃப் லிவிங் என்பது அதிகமாக காணப்படுவதனால் මම හසලක සුමිත්‍රා ආයතනයේ මම මැසින් ගියා ඔපරේටර් කෙනෙක් වශයෙන් සේවය කරනවා. ඒ ජොබ් එක තෝරගත් ස්වාමියාටත් ස්ථීර රැකියාවක් නැති නිසා මගේ දරුවගේ අසනීප තත්ත්වය නිසා මම මේ ජොබ් එක තෝරගත්තා. අපිට දැනට ලැබෙන්නේ 24100යි. අපේ මූලික පඩිය. දැන් තියෙන ජීවන තත්ත්වෙත් එක අපිට ඒ පඩිය ගොඩ හරිම අමාරුයි ජීවත් වෙන්න. இலங்கை பொறுத்தமட்டில் கிட்டத்தட்ட 8.5 அல்லது 6 மில்லியன் தொழிலாளர்கள் காணப்படுகின்றார்கள். அவர்களில் 10% தான் ஒழுங்கமைக்கப்பட்ட தொழிலாளர்களாக காணப்படுகின்றார்கள். அதுவும் அரசாங்க தரப்பு உள்ளடங்கலாக. මේ පාසල් අධ්‍යාපනයේදී ප්‍රජන සෞඛ්‍ය කියනවා තද රටේ තාම අපේ ලංකාවේ ඒව උගන්වන්නේ නැති තියෙන තැනක කම්කරු නීති වශයෙන් නීති ගැන දැනුවත් වීම මං හිතන්නේ සිද්ධ වෙනවා කියලා. சில நேரங்கள் தொழில் பாதுகாப்பு அதாவது அவர்கள் ஒழுங்கமைக்கப்படாவினால் அவர்களுக்கான பயிற்சிகள் மேற்கொள்ளப்படுவதில்லை. அவர்களுக்கான உரிமை அவர்களுக்கு பயிற்றப்படுவதில்லை, தெரிவிக்கப்படுவதில்லை. தொழிற்சங்கங்கள் தொழிலாளர்களுக்கு எவ்வாறு பயன் தருகின்றார்கள் என்றால் அவர்களை ஒழுங்கமைப்பதன் மூலம் அவர்களுக்கு நாங்கள் கூட்டு ஒப்பந்தத்தை தொழிற்தரனரோடு ஏற்படுத்தி கொண்டு unfair labor practices මොකක් හරි සේවකෙක් රැකියාවෙන් ඉවත් කරලා මොකක් හරි ඉන්සිඩන්ට් එකක් අපිට වාර්තා වුණොත් අපි එයාලට ඒකට කෙලින් වැඩ කරනවා. අපි වගේ සන්නිධාන තමයි ඔවුන් දැනුවත් කරන්නේ මොනවද කම්කරු නීති මොනවද කාන්තා අයිතිවාසිකම් වැඩ කරන පැය ගැන ඒගොල්ලන්ගේ දෛනික වැටුප් මොනවද. ஒரு சில இடங்களில் நாங்கள் அவர்களை ஒழுங்கமைத்து கம்பெனிகளுக்கு அறிய தரும் பொழுது அப்பொழுதிலிருந்து அவர்கள் பழிவாங்கல்கள் தொடங்குகின்றது. යුනියන් එකේ මම සභාපති. අපි 2024 පෙබරවාරි 9 සමාජික රැස්වීමක් සඳහා තමයි 3:30ට එළියට පිටත් වෙන්න ගියේ. මොකද වැටුප සම්බන්ධයෙන් මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා එයාලා හරි තීරණයක් දුන්නේ නැති නිසා.
අපේ සහෝදර සභාපතිතුමාගේ ලේකම්තුමාගෙත් බෙල්ලෙන් අල්ලගෙන තල්ලු කරන් ගිහිල්ලා කන්ටර්න පෙට්ටිය ළඟට ගිහින් උඹලා දෙන්නගේ අවසාන වතාව තමයි උඹලා දෙන්න ආයේ ඇතුළට එන්න එපා කියලා ගොඩාක් අපිට ප්‍රෙෂර් කරා යාලා. මැනේජ්මන්ට් එක ආයතනයේ දොරවල් සේරම අවහිර වෙනසේ ළමයින්ට එළියට යන්න දෙන්නේ නැතුව හිටගත්තා. යන්න දුන්නේ නැහැ. පරුස වචන වලින් බැන්නා. මේ වෙද්දී ඇඟලුම් ශේෂ්ත්‍රයට තියෙන කම්කරු අයිතිවාසිකම් මෙන්ම අපි ජාත්‍යන්තර සම්මුතින් වලට අත්සන් කරලා තියෙනවා. නමුත් මේවා මේ මොහොතේ කිසිදු දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සංගමයේ නිදහස සහ සාමූහික කෙවල් කිරීමේ අයිතියට වැට බැඳලා තියෙනවා. இதற்கு கட்டாயமாக அரசாங்கம் மற்றும் தொழில் தருணர் அதாவது ட்ரைபார்ட்டை முத்தரப்பும் அமர்ந்து முத்தரப்பும் இடையில் ஒரு சமூக தொடர்பாடல் அதாவது சோஷியல் டயலாக் என்று கூறப்படும் ஒரு தொடர்பாடல் காணப்பட்டு அதன் மூலம் தீர்வு காண்பது என்பது மிகவும் ஒரு சிறந்த முறை. සුබික හැම තැනම එකම විදියට මේ ගාමන්ට් ෆැක්ටරි වර්කර්ස්ලා සූරා කමින් තියෙනවා. අපි එකට අත්වල බැඳගත්තොත් අපිට පුළුවන් මේ සපන දිනන්න.